මෙකී ගිය හිටක හීන මං අතහැරලා රෑ අඳුර මැදින් මගක් හොයන රළු මම පැටලුණු ජීවිතේ පාරවල් අහිමිව වැටුනත් නැගිටිනවා හදවත හඬ නැතිව චූටි උඹේ වයස කීයද? 19. සසා උඹේ වයස කීයද? මට වෙලා ඊයේ 1යි පඩි 21යි. ශානා උඹේ වයස කීයද? 21යි. මේකනේ චූටි. දැන් මචං අපි උඹලගේ වයසත් එක්කන් අවුරුදු 23ක් 24ක් වෙනකොට අපි අපේ ස්ථාවරයකට එන්න ඕනේ. ඒකට හොඳ දෙයක් තමයි මචං ඉගෙන ගන්නවා කියලා කියන්නේ. දැන් බලහන් උඹට හොඳ මොලයක් හම්බෙලා තියෙනවනේ. අපිට නැති එකම මම කියන්නේ බාබා දැන් ඉගෙන ගන්නවා කියන එක වෙනම පැත්තන්නේ. උඹට නටන්න පුළුවන් වගේ තමයි. ඒක අපිට බෑනේ. ඒ සුපිරියක් කෑ අර නටුම් වීඩියෝ එක නම් අපිට බැරි වේද බං මේ ෂේප් එකේ ඇකඩමියක් වගේ දාගන්න. ඒක තමයි බැලුවේ. දැන් නැත් දාලා තියෙනවා. ඊ මං කාමුනේ රංගම කඩමු. බත් හරියට දෙන්න. උදා මේමයි සසා. එක්ක වෙලාවට කලාවක් නැහැ. එහෙම නැත්නම් කලාවට වෙලාවක් නැහැ. හැබැයි බං මේකේ කලාව විකිනෙනවා විකිනිල්ලක් කලාව කියනවා යමතන. මෙහෙමනේ බං. මේ රටේ කවද්ද මර හැකියාවට තනක් තිබ්බේ. අපිමයි ඒක හදාගන්නේ. ඒක නෙවෙයි තමයි මෙතන තියෙන්නේ. හැකියාවක් නැහැ. බලනවා කැම්පස් අවුට්ලා කීයන්නම් ඉන්න ගෙදරටලා. මම දැක්ක 60 විතර අක්කා. උපාධි ෆොටෝ එක බිත්තික ෂොප් එකක් දාගෙන ඉන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා හරිද? අපේ තියෙන අපි හැකියාව අඳුර ගන්න ඕනේ. ඒකෙන් ගේමක් ගන්න නේද? ඒක පට්ට ඈ. තමයි. පිටස්තත් එම් කොයි මේ දවස්වල. අවුලක් නෑ මල්ලි කරගෙන යනවා. මම හිතාගෙන ඉන්නේ වෑන් එකක් දාලා කොල්ලෙක් දාලා පොඩි ඩිලිවරි පාරකුත් කරගෙන යන්න. ඌ ඈ. ඒක මරු මම බලන්නේ කොල්ලෙක් තමයි තාම නැත්තේ. බලමු. මම එනවා. මම ලයිසන්ස් තියනවා. ඔය ඉන්නේ කොල්ලෝ. ඔය ඉන්නේ. ඉන්නේ. මම ඒකට කිව්වේ කොල්ලන්ට ඕන නැත්තේ අදහස් මත. ක්‍රියාත්මක කරන කොල්ලෝ ඉන්නවා. අදාහක් තිබ්බට කොල්ල ඕන තරම්. මේ බං අර පින්කම් ගෙදර යනවද? කාගේද මං පින්කම් ගෙදර? ඇයි බං අර පුදුම නන්දයි. මාත්තයි පින්කම් බං. අඩේ අමතක වුණානේ බං කවද්ද බං පින්කම තියෙන්නේ? හත්ෙන්ද නුගනේ? ඒ රටයිලා නේද? අන්න හරි. කවුද බං ඒ රට අයියා? කවයිද උඹන ගෙදර? මේ බං අර අවිදාලන්නේ. මොනා කරන්න ඉන්නද මාඩියා කියලා? ඇයි බං අර පල්ලෙය කැලේ මේ හේනක් දාලා තියෙන්නේ. මිනිහා පාන්දර එනකොට අලිය ගහලා. හැබැයි මිනිහා කරුමේ බං. ඕක තමයි කියන්නේ ඉතින් වැදගොඩ හරි ඇවිදින්න බා කියලා. තමයි ඒරත් අය ළමෙක් ඉන්නව නේද ඔය? එක්කෙනෙක් නෙවෙයි බං. දෙන්නෙක්ම ඉන්නවා ශාන. හේරත් අයියා ඔය පහල කැලේ හේන කරනකොට පුදුම කට්ටක් කෑවේ ජීවිතේ ගැන දාලා. දැන් කුසුමක්කා ඔය දේවල් ටික තනියෙන් සේරම කරගන්න එපා ඒක. අම්මා පචමයි මං උදේ හිටනම් ඔය අලියා ඇයි බං මොනා කරන්නද? උඹ අලියගේ නැට්ටරල්ම දිනේ බං. ඔය පාඩම් බයන්. උඹ නිකන් මා සෙට් නෑ වගේ. සෙට් නැත්තම් අන්න දොරේ ඔයා කැපෙන්නේ. ආසද? අසයි තමයි. නෑ මචං සසා. මේකයි සීන් එක. මේ ගමේම දැන් මේ අවුරුද්දට කීයක්ද බලන්න. මන් දන්න විදිහට 3 දෙනෙක්. හේරත් අය වගේ කී දෙනෙක් නම් ඔය අලියට කොටු වෙලා මැරලා ගියාද නිකරුනේ නිස්කාරනේ. අලියාගේද වැරද්ද නැත්නම් අපේද වැරද්ද? මොකද්ද මේකට කරන්න තියෙන්නේ? විසඳුමක් ඇත්තේ නැද්ද බං? අලි වැටයි අලි වෙඩි තමයි. මේ කුසුමක් හම්බුණානේ බං ඊයේ. හත්ෙන්ද පින්කම තියෙන එන්ඩි කිව්වනේ බං. මං නම් බැලුවේ හඩ් එකවත් ගින් ගාල් දෙන්න. චූටි මේ බලපංකෝ. මූ තනියෙන් යන්නේ. අපි දෙන්නත් යමු.
අනේ නිකන් ඵලයන් යන්න සසා. ඇයි මතකද ගිය අවුරුද්දේ සිරිපාල අයියාගේ බණගේ? ඇයි මොකද උනේ ඇයි බීලා උඹ වැඩි වෙලා බිම වැරලා හිටියා මතකද තොර වෙලා? උඹට නේද එදා තේ හදන්න තිබ්බේ? අන්තිමට තේන්නේ නැහැ තෝත් නැහැ. හරි බං ඕක පොඩ්ඩක් නවත්ත ගන්න ඉල්ලකෝ. මෙහෙම කරමු මේ එන 7 වෙනිදා යන මාත් එන්න. සසා ඔබ එනවා උදේම එනවද? මේ හතරේ දනේ අපි 6 වෙනිදාම කියලා හට් එක ගමු නේ දැන් කිව්වෝ එහෙම කරමු. මාත් එන්න සපෝට් එකක් දෙන්න. මේ කොළ ටික එකතු කරලා ගිහිල්ලා උලන් උදවක් කරමු. ඒක හොඳයි බං ගමේනේ බං. කඳුළු වැටුණා නමුත් හද මැරුණේ නෑ